කොටෝ මේක අනිවාර්යෙන් බලපන්. හරි ඉඳපන්. සින්දු විරුදු කිරීම part 2. ටිපර් නම් වෙන්න එපා. මේක අහලා ආතලයක් ගන්න. ඉදිරිපත් කිරීම මරු ඩබලක් විරිදු කණ්ඩායම පිළියන්දල. කතා වස්තුව ලව් කරාට හොඳ වැඩේ. කලින් කොල්ල චොර වුණා අලුත් කෙනා පොර වුණා. හැම දෙනාම එකයි කියලා තේරෙන කොට කොර වුණා. අපි දන්නේම නැතුව ආදරේ හින්දා ඉල්ලං කාලා සාලිය සෝකමාලා වගේ මුපෙමෙන් වෙලිලා. මේ පොඩ මේවා තමාර මොලේට අරින සින්දු. මේවා කියවෙනවා බං. රැට නිදා ගන්න කියපුවම මේව නිකන් ඇහෙනවා. නිින්ද යන්නේ නැහැ ඒකට මේක ඇහි තියෙනවා. දැන් බලන්න පාන්දර 4:05 වෙලාව. මන්තව ටික කියන්නේ නිදා ගන්න. ලොවෙත් අදනම් මේක හීනෙන් පීරවේ. මට එහෙම කේස් එකක් තියෙනවා. අවසානෙට අර රැට මොකද්ද මතක් වෙන්නේ? ඒක මට හීනෙන් පීරනවා. ජාතක කතාවක ඉන්න සීන් එකක් තියෙන දැන් අද රැට. සකරන් හොප් සුන්න බරගණන් චුත වෙලා යන්න රත්තරන් කේල් මල් පෙමත්තරන්. කුමාරිකාව කියනවා මට උඹේ පෙම එපා. චුත වෙලා යන්න රත්තරන්. මට උඹේ පෙම අවශ්‍ය නැහැ. කුමාරයාට මේ කාල හරදවස්සව පුපුරන්න වගේ කුමාරයා මෙන්න මෙහෙම කියනවා. එවලම් මොකටද මෙතරම් පැලඳුවේ සමනලියේ. උස්සඩි පාවහන් යුගලයයි විසිවි ලොල්ලේ. මල් පෙටිවල පාට ගෑවේ සියුම් මැලි දෙතොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ. කුමාරයා කියනවා උඹ කොළඹ ගිහිල්ලා මේ සම්පූර්ණ චරිතය විනාශ කරන් තියෙන්නේ. උඹ කොළඹ ගිහිල්ලා එක එක විකාර කරන්නේ. මෙවලම් දාගෙන පාට දාගෙන විකාර කරන්නේ කියලා කුමාරිකාවට චෝදනා කරනවා. කුමාරිකාවේ දරා ගන්න බැරුව කුමාරිකාව යනවා කුමාරිකාවගේ ජීවිතය ගැන තීරණයක් ගන්න. කුමාරයා දකින්නවා කුමාරිකාව නිතින් යන්නේ කෝච්චියට බෙල්ල තියන්නේ. විකාර තීරණයක්. කුමාරයා කුමාරිකාවගේ හිත හදන්නේ මෙන්න මෙහෙම කියනවා. පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ. Brother damn. කාටද රිදුනේ කවුරුද හැඬුවේ. තුම්රිය මොතා නතර වුණේ. Fucking hell bro. අනේ ඉතින් මේ කුමාරිකාව කෝච්චිය දෙසල දුවගෙන එනවා දකින්නවා කෝච්චියේ ඉන්න ඍෂිවරයෙක්. ඒ ඍෂිවරයා දන්නවා මේ කෝච්චියේ කුමාරිකාව හැප්පුණොත් මේ ආදර කතාව සුණු විසුණු වෙනවා කියලා. ඒ ඍෂිවරයා අර පටිය ඇදලා කෝච්චිය මොහොතකට නතර කරනවා. නතර කළා මෙන්න මෙහෙම කියනවා. මදුනාගල ආසේ දඟ කරන තරු ගනින්න. උණුදිය පොකුණ ළඟදී හැන්දෑවට මුණ ගැහින්න. උණුදිය පොකුණ ළඟදී හැන්දෑවට මුණ ගැහින්න. ජෝතිෂවරයා කියන මං ඒක අහලා නැති හින්දා නමුත් ජෝතිෂවරයාගේ අතීතයේ තියෙන්නේ කුමාරයව උණුදිය පොකුණට තල්ලු කළා කුමාරිකාව අයිති කරගන්න. කුමාරයාට මෙය වැටහිලා තරහා යනවා. ඒක ගන්න පදෝතිස්ත. ඔවුන් මෙහෙම කියනවා. අනමල් විල මල් පිපුණා නම් මීටියට ඒ සියලුම මල් වල ඇති සුවඳ සිතාරියට. ඉරිමල් විය ඉඟි කෙරුවත් ඉදුවර නීතියට. සිත් මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට. සිත් මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට. කුමාරයාට තේරෙනවා මේ ඍෂිවරයා කියන්නේ තනිකරම තෘෂ්ණාකාරයෙක් කියලා. ඍෂිවරයා තෘෂ්ණාකාරයා. ඍෂිවරයා හදන්නේ උණුදිය පොකුණට තමන්ව තල්ලු කළ කුමාරිකාව අයිති කරගන්න. කුමාරයාට මේ වැටහිලා කුමාරයා මෙහෙම කියනවා. අනේ උඹේ අම්මට මොකක්ද රිසි මේ God damn බලපන් ඉතින් කීයම අනිවාර්යෙන් කසුන්ට කරන්න වැඩ නැති වීඩියෝ. කසුන් ඔයා කැමතිද ඒ වගේ වීඩියෝ වල? ඔයාට කරන්න වැඩ නැති වීඩියෝ? වෙන්න බඩු. ඉතින් හැම දෙනාම එකයි කියලා තීරණකොට බඩ වුණා. ෆැක්ස්. බැකර ජයමුලට නම් කන පැලෙන්න ගහනවා දැන් කසුන් උඹට මේක නවත්තපන්. අයියෝ රෝල් කරන්නද?